හෙලෝ ගයිස්. අද අපි කතා කරමු කොහොමද ඉට්සේ account එකක් හදන්න කියලා. මම හිතනවා මේ වීඩියෝ එක ලංකාවේ පළවෙනි වතාවට 2025 දී කරන්න මම කියලා. ඒ වගේම තමයි දැන් ඉට්සේ account 2021 අප්‍රේල් 21 වෙනිදා ලංකාවට බෑන් කරානේ. ඉතින් කොහොමද දැන් ඉට්සේ account එකක් හදාගන්නේ? ඕකනේ දැන් ඔයාලට තියෙන ලොකුම ප්‍රශ්නේ. ඒකට මං විසඳුම් දෙකකින් ඔයාලට සරලව පැහැදිලි කරන්න. ඉට්සේ account හදන්න පුළුවන්ද? ඔව්. හදන්නේ කොහොමද කියලා බැලුවොත් ඉට්සි අපිට හදන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි USA හෝ වෙනත් රටක ඉන්න කෙනෙක්ගේ ඩොකියුමන්ට් අරගෙන අපිට ඉට්සි account එකක් හදන්න පුළුවන්. තවත් ක්‍රමයක් තියෙනවා USA හෝ UK LTD එකක් හෝ LLC එකක් පාවිච්චි කරලා අපිට ඉට්සි account එකක් හදන්න පුළුවන්. USA වල LLC එකක් කියන්නේ USA වල බිස්නස් එකක් ඕපන් කරලා අපිට කරන්න පුළුවන්. දැන් තියෙන ප්‍රශ්නේ තමයි ඉතින් කොහොමද ලංකාවේ ඉඳන් USA LLC එකක් ඕපන් කරන්නේ? මම ඒක ඕපන් කරන විදිහයි ඒක LLC එකක් ගන්න විදිහයි මම ඔයාලට පැහැදිලි කරලා දෙන්නම්. හරි. දැන් බලමු අපි LLC එකකින් account එකක් ඕපන් කරන එකයි වෙනත් රටක ඉන්න පුද්ගලයෙක්ගෙන් අපි account එකක් හදව ගන්න එකයි අතර වෙනස. හිතන්න වගේ යාළුවෙක් ඉන්නයි කියලා ඉට්සි account හදන්න පුළුවන් රටක. එයාට කියලාවා account එකක් හදා ගන්නවා. හැබැයි ටික කාලයක් ගියාට පස්සේ ඔයාගේ account එක suspend වෙනවා. ඒ වෙන්නේ account එක හදන්න වෙන රටක ඉඳන් ඔයා ඉන්න බෑන් කරපු රටක. එතකොට කොහොමත් ඉට්සි account එක යනවා. ඒක අපරාධේ කාලෙත් අපරාධේ හොයාගෙන තියෙන සල්ලිත් අපරාධේ ඉට්සි එකේ සෙල් කරලා. දැන් මං කියන්නේ LLC එකක් භාවිතා කරලා හැදුවොත් ඔයාලට වෙන ලාභ ඒ ටික. දැන් LLC එකක් අපි ඕපන් කරලා අපේ ඉට්සේ එක හැදුවොත් අපේ account එක සස්පෙන්ඩ් වෙන්න පුළුවන් සම්භාවිතාවය ගොඩක් අඩුයි. ඒකට හේතුව තමයි අපේ account එක ක්‍රියේට් කරන්නේ ලංකාවේ ඉඳන්. ඒ වගේම තමයි ඒ LLC එකේ තියෙන තොරතුරු අපේ විස්තර, අපේ phone number, ඒ වගේම අපේ USA address, ඊට පස්සේ LLC BR එක ඒ සේරම අපේ නම යන හින්දා අපිට ලීගල් විදිහට ඉට්සේ එකක් ඕපන් කරලා කරගෙන යන්න පුළුවන්. ඒ වගේම තමයි මේ විදිහට අපිට මේ LLC එක භාවිතා කරලා Wise, PayPal, Payoneer, Stripe, to checkout වගේ ඕනම එකක වැඩ කරගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ ඕනම account එකක් හදන්න පුළුවන්. හරි. දැන් බලමු අපි LLC එකක් ගන්නෙ කොහොමද කියලා. ලංකාවේ LLC කරන කට්ටිය කිහිප දෙනෙක් ඉන්නවා. එයාලගෙන් මට විශ්වාසනීයත්වය වැඩි කියලා හිතුණු සෙට් එකක් ඉන්නවා. ඒ කියන්නේ මං LLC එකක් හදාගත්ත තැනක් ඔයාලට පෙන්නන්නම්. FB එකට ගියාට පස්සේ ඔයාලට පේනවා Regilize කියලා සර්ච් කරාට පස්සේ එනවා එක කම්පැනි එකක්. එයාලා අලුතෙන් තමයි මේක සර්විස් එක දෙන්න පටන් අරන් තින්නේ. මේ තින්නේ යාළගේ page එක. අපිට පුළුවන් ඕනම රටක LLC එකක් මෙයාලා හරහා කරගන්න. මේ තින්නේ යාලා කරපු ඒවා සහ යාළගේ අප්ඩේට්ස් මේකේ දාලා තිනවා. ඔයාලටත් විසිට් කරලා බලන්න පුළුවන්. මගේ LLC එක මං ඕපන් කරගත්ත මේ Regilize කියන කම්පැනි එක හරහා. සාමාන්‍යයෙන් මට ඒකට ඩොලර් 250ක් වගේ ගියා. වයෝමි කියන ස්ටේට් එකේ තමයි මම මේ LLC එක රෙජිස්ටර් කරගත්තේ. ඔයාලට පුළුවන් කැමති ස්ටේට් එක රෙජිස්ට්‍රේෂන් එක කරගන්න. හැබැයි මම වයෝමි වල රෙජිස්ටර් කරගත්තේ මේ ටික ප්‍රයිස් එකත් අඩුයි. වැඩිත් කරගන්න පුළුවන් ඩොලර් 250ට මට ඒ කියන්නේ Etsy, Amazon, eBay ඕනම එකක් කරගන්න පුළුවන්. බැංක් account එකකුත් මෙයාලා හදලා දෙන හින්දා අපිට ගොඩක් පහසුවෙන් වැඩ ටික කරගන්න පුළුවන්. ඔයාලා මේ Regilize කියලා සර්ච් කරලා බලන්න. ඒ වගේම මෙයාලාට පොඩ්ඩක් like එකකුත් දාන්න. මම like එකකුත් දාලා තින්නේ. මට දාන්න අමතක වෙලා තිබ්බේ. හරි. දැන් අපි වැඩි කතා නැතුව යන් Etsy account එකක් හදන්න. දැන් Etsy account එකක් හදන්න මම කියවනේ LLC එක පාවිච්චි කරලා කියලා. ඒකෙදි මුලින්ම අපි Etsy register කියලා සර්ච් කරගන්නවා. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති Etsy register කියන එක පල්ලෙහා තියෙනවා create your account කියනවා. ඒක ක්ලික් කරන්න ඕනේ. හරි. දැන් මෙතන ගාවට අපේ account එක හදන email එක දෙන්න ඕනේ. දැන් මගේ email එක මම මෙතනින් copy කරගෙන ඇවිල්ලා මෙතෙන්ට paste කරනවා. ඊට පස්සේ Etsy account එක හදන්න ඉන්න නම මෙතනින් type කරනවා. මම මගේ නම දෙනවා. හරි. ඊට පස්සේ මගේ නම දුන්න මෙතන ගාවට කැමති password එකක් දෙන්න ඕනේ. හරි. මෙතන ඊට පස්සේ register කියන එක click කරන්න ඕනේ. හරි. දැන් අපේ account එක
ග්‍රේට් වෙලා ඉවරයි. ඊට පස්සේ දැන් අපි යන් ඉක්මනින් account එක හදාගන්න. මෙතන ගාව your account කියන එක ක්ලික් කරාට පස්සේ මෙතන sell on Etsy කියන එක ක්ලික් කරන්න ඕන. ඊට පස්සේ මෙතන ගාවේදී get start කියන එක ක්ලික් කරන්න ඕන. හරි. දැන් මෙතන ගාව මේ ක්ලික් කරලා මෙතන එන question ටිකක් අහනවා මේවට skip දෙන්න. හරි. start your shop කියන එක ක්ලික් කරන්න. හරි. දැන් මෙතන තමයි ඔයාලා අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ මෙතන language එක English දෙන්න. මෙතන shop country එක ඔයාලා LLC එක අරන් ඉන්න country එක තෝරන්න. උදාහරණයක් විදිහට ඔයා USA වල Wyoming වල state එක ගත්තනම් ඔයා country එක විදිහට දෙන්න ඕනේ United States. හරි. මෙතන ගාව currency එකට ඔයා දෙන්න US dollar කියන එක. ඒ කියන්නේ United States dollar කියන එක ඔයා දීලා මෙතන save and continue දෙන්න. හරි. දැන් මෙතන shop name එකක් අහනවා. මෙතනට ඔයාලට කැමති නමක් දෙන්න පුළුවන්. මම මෙතනට මගේ LLC එකේ name එක මම type කරනවා. ඊට පස්සේ අගට craft කියලා දෙනවා. ඒ වගේම ඔයාලා මතක තියාගන්න මේ දෙන shop name එකේ space තියන්න එපා. මෙතන ගාව තියෙනවා space සඳහන් කරන්න එපා කියලා. no space කියලා තියෙන්නේ ඒකයි. හරි. ඊට පස්සේ save and continue දෙන්න. හරි. දැන් මෙතන තමයි වැදගත්ම part එක. මෙතන ගාවදී අපි හදන listing එකේ category එක select කරන්න එනවා. දැන් මෙතන ගාවදී මම දාන්න ඉන්නේ coconut bowl එකක්. ඒ කියන්නේ පොල්කටු භාජනයක් වගේ එකක් තමයි මෙතන දාන්න ඉන්නේ. ඒකින්ද මම ඒ අදාළ name එක මෙතනින් type කරනවා. හරි. දැන් මේ තියන්නේ ඒකට අදාළ මට ආපු category එක. ඒක මම select කරනවා. ඊට පස්සේ අහනවා physical item එකක්ද digital item එකක්ද කියලා. මම මෙතන digital item එකක් කියලා දීලා මෙතන ගාව මම මේක හදන විදිහට මේක හදන්නේ කවුද මම. ඊට පස්සේ මේක product එක කොහොමද finish product එකක් විදිහට දෙනවා. ඊට පස්සේ මේක ගැලපෙන වර්ෂය මම දෙනවා. ඊට අමතරව මේක natural material එකක් හින්දා මම මේක select කරනවා. මෙතන ගාව මොනවත් AI tool එහෙම මුකුත් ගන්න නැති හින්දා මම මෙතන කියන එක select කරලා මේ ටික fill කරනවා. ඔයාලා මතක තියාගන්න අනිවාර්යෙන් මෙතන ගාව අපිට digital කරන්නත් පුළුවන් physical item කරන්නත් පුළුවන්. මම දැන් යවන්නේ physical item එකක් හින්දා මම physical item කියලා තේරුවා. ඔයා digital item එකක් නම් ඒක select කරන්න. හරි. දැන් මෙතන save and continue කියන එක click කරන්න. හරි. දැන් ඔයාලට පේනවා ඇති මෙතන ගාව add more details කියන tab එක open වුණා. හරි. මෙතන ගාවට අපි title එකක් දෙන්න ඕනේ. අපේ product එකට අදාළව. මම හදාගත්ත title එකක් තියෙනවා. මම ඒක මෙතනින් paste කරන්නම්. ඔයාලත් හොඳට ගැලපෙන විදිහට SEO කරපු title එකක් හදාගන්න ඕනේ. හරි. දැන් මෙතන අපේ listing එකට අදාළව හොඳ පැහැදිලි photo ටිකක් upload කරන්න ඕනේ. දැන් මෙතන add up කියන එක click කරලා මෙතන ගාව මම හදාගත්ත image ටික select කරලා මෙතන open කියන එක click කරනවා. හරි. ඔයාලට පේනවා ඇති මගේ දාපු image ටික add වෙලා තියෙනවා. මේ තියෙන මං දාගත්ත image ටික. ඔයාලට පේනවා ඇති ඔයාලට තව එහෙම add කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන explore කියන එක click කරාට පස්සේ මෙතන apply කියන එක දෙන්න. එතකොට යාලා ඒ අදාළ size විදිහට අපේ image ටික හදා ගන්නවා. හරි. මේ විදිහට අපේ image ටික add වෙලා ඉවරයි. හරි. ඊට පස්සේ පහලට යද්දි පේනවා description එකක් ඉල්ලනවා. ඒකෙදිත් මං හදාගත්ත description එකක් තියෙනවා. ඒක මම මෙතනින් paste කරගන්නවා. හරි. මේ විදිහට මගේ description එකක් paste කරගන්නවා. ඊට පස්සේ price එකක් දෙන්න තියෙනවා. මම මෙතන ගාව සාමාන්‍යයෙන් $12ක් වගේ දානවා මගේ shipping cost ඒවත් cover වෙන විදිහට. ඔයාලත් price එක calculate කරලා හදන්න. මෙතන estimate profit කියන්නේ Etsy එක කපා ඒ කියන්නේ Etsy එකෙන් payment අපේ item එකට අදාළ payment එකත් කපලා අපිට ලැබෙන සුද්ධ ලාභය තමයි මේ තියෙන්නේ. ඒක ඔයාලා අදාළ විදිහට ගැලපෙන විදිහට හදාගන්න. ඊට පස්සේ මගේ කොච්චර quantity දෙන්න පුළුවන්ද කියලා අහනවා. ඊට පස්සේ මම මෙතන quantity කියන තැන 10ක් දානවා. ඊට පස්සේ variation නෑ මගේ product එකට. ඊට පස්සේ material එකටත් මගේ එකට ගැලපෙන material එකක් නෑ. ඒකින්ද මම ඒක මොකොත් fill කරන්නේ නෑ. primary color එකට brown කියලා මම දානවා. secondary color එකක් මම දාන්නේ නෑ. ඔයාලගේ item එකට අදාළව ඔයාලා කැමති
විදිහට මේ ලිස්ටින් එක අහන මේ ටික ෆිල් කරගන්න. මගේ එකට අදාළව තමයි මේ ටික ෆිල් කරගන්නේ. හරි මේ දෙකත් මට අදාළ නෑ. ඊට පස්සේ ටැග්. මෙතන අනිවාර්යෙන් ටැග් 13ක් දාන්න පුළුවන් කියලා තියෙනවා. මම ඔයාලට රෙකමන්ඩ් කරන්නේ අනිවාර්යෙන් මෙතන ටැග් 13ම දාන්න කියලා. දැන්ට මම හදාගත්ත ටැග් ටිකක් තියෙනවා. මම ඒ ටිකත් ඉක්මනට දානවා. හරි මේ විදිහට මම හදාගත්ත ටැග් ටික මම දානවා. ඔයාලා අනිවාර්යෙන් ටැග් එකක් දාද්දි මේ විදිහට ස්පේස් තියලා දාන්න. මම මේ විදිහට ස්පේස් එන විදිහට ලස්සනට ටැග් එක හදලා දාන්න. හරි ඒ විදිහට මම හදාගත්ත ටැග් ටික මම දානවා. හරි මේ විදිහට මම මගේ ටැග් 10 දාගත්තා. ඔයාලා අනිවාර්යෙන් ටැග් 13ම දාන්න. මං කම්මැලි හින්දා තමයි ටැග් 3ක් අඩුවෙන් දාලා තින්නේ. ඔයා එහෙම කරන්න එපා. හරියටම මේ ටැග් ටික දාගන්න. හරි ඊට පස්සේ මෙතන ගාව මෙටීරියල් එක මොකද්ද කියලා අහනවා. මම මෙතන ගාවට කොකනට් ෂෙල් බෝල් කියන එක දානවා. ඒක අර අත්‍යවශ්‍ය නෑ. මම මේක ටිකක් ගැළපෙන විදිහට ඒක පොඩ්ඩක් දැම්මා. හරි ඒක දැම්මට පස්සේ මෙතන ගාව GPSR කියලා manufacture and safety information කියලා අහනවා. මේකට මම මුකුත් ෆිල් කරන්න යන්නේ නැහැ. ඔයාලගේ item එකට අදාළව මේක add info දීලා ෆිල් කරලා දාන්න. මම මේක ෆිල් කරන්නේ නැහැ. හරි. ඊට පස්සේ මෙතන ගාව පහළට යද්දි අපි දුන්න item type එක තියෙනවා. මෙතන physical item කියලා මෙතන category එක තියෙනවා. ඊට පස්සේ අනිවාර්ය දේ තමයි මෙතන shipping template එක හදන්න තැන. මෙතන shipping option කියන එකේ grade option කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන I enter fix price manual කියන එක දීලා මෙතන location එක අපේ item එක ship කරන location එක දාන්න. උදාහරණයක් විදියට අපේ item එක යවන්නේ ශ්‍රී ලංකාවේ ඉඳන් මගේ අදාළ postal code එක මම මෙතන type කරනවා. මට අදාළ postal code එක මම මෙතන type කරනවා. ඊට පස්සේ processing time එක සාමාන්‍යයෙන් මම 1 to 3 days මෙතන select කරනවා. ඊට පස්සේ මෙතන handling free එකක් ගන්නවද කියලා අහලා දෙනවා. මම ඒක no free එකක් දාන්නේ නැහැ. මොකුත් ඒක normal තියෙනවා. ඔයාලා free එකක් ගන්නව නම් ඒ අදාළ ගානත් මෙතන type කරන්න. ඊට පස්සේ මෙතන ගාව standard shipping කියන තැන මෙතන deliver time එක අහනවා. ඒ කියන්නේ ලංකාව ඇතුළට කොච්චර කාලෙකින් ඔයාට delivery කරන්න පුළුවන්ද කියලා. මම මෙතන දවස් 3ක් 14ක් දානවා. ඒක free shipping දෙනවා. ඊට පස්සේ United States වලට ship කරනවා නම් සාමාන්‍යයෙන් මම දවස් 15ත් 21ත් අතර 20ත් 21ත් අතර වගේ දානවා. ඒකට මම සාමාන්‍යයෙන් ඩොලර් 5ක් වගේ charge කරනවා. ඒවට අමතරව additional ගන්න එක හැම item එකකටම ඩොලර් 4ක් charge කරනවා කියලා මෙතන type කරනවා. ඒ කියන්නේ additional ගන්න හැම ඒ කියන්නේ එක item එකක් ගත්තොත් ඩොලර් 5ක් shipping cost එක විදිහට ගන්නවා. ඊට අමතරව වෙන item එකක් ගත්තොත් ඒකට අමතරව එකත් එක්ක ඒක ඩොලර් 4ක් charge කරනවා කියලා තමයි මම මෙතන සඳහන් කරලා තියෙන්නේ. ඊට පස්සේ USA හැර වෙනත් country වලට සාමාන්‍යයෙන් දවස් 14ත් 28ත් අතර ඒකටත් සාමාන්‍යයෙන් අර fix price එකම තමයි මම මෙතන add කරන්නේ. ඒක ඔයාලා වාගේ item එකේ cost එකයි weight එකයි සේරම අනුව මේක හදා ගන්න ඕනේ. මම මෙතන වීඩියෝ එකේ ඔයාට ලේසි වෙන්නයි මේක මම සරලව පැහැදිලි කරේ. ඒක වාගේ item එක අනුව හදා ගන්න. හරි ඊට අමතරව ඔයාලට මෙතන add another location එක දීලා වෙනත් location add කරගන්න පුළුවන්. ඊට අමතරව මෙතන add කරලා තියෙන shipping template එකක් upgrade කරගන්න පුළුවන්. ඊට අමතරව දැන් හදපු එක save කරන්න පුළුවන්. මම මෙතන මේක new කියලා save කරගන්නවා. හරි. දැන් මේ විදිහට අපි save කරගෙන ඉවරයි. දැන් මෙතන item weight එක සඳහන් කරන්න කියලා එනවා. ඒක මම type කරන්නේ මේ ටික optional හින්දා ඔයාට කැමති නම් ඒ ටික type කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතන custom information කියන එකේදී add tariff එකක් දෙන්න ඕනේ. මං හිතන විදිහට ඔයාලා tariff ගැන දන්නවා. මං ඒක හින්දා මේ වීඩියෝ එකේදී මං ඒක ගැන explain කරන්න යන්නේ නැහැ. හරි මෙතන ගාව simple policy කියලා තියෙනවා ටැබ් එකක්. ඒකෙදි මෙතන apply this policy කියන එක ක්ලික් කරාට පස්සේ වෙනවා return and exchange කියලා policy එකක් අපිට මේ වුණා. ඒක වෙනස් කරගන්න පුළුවන්. මෙතෙන් දවස් 30 කියන එක අපිට අඩු කරගන්න පුළුවන්. rate policy ගිහිල්ලා සාමාන්‍යයෙන් අපි දාන්නේ දවස් 7ක් වගේ. එතකොට ඒ විදිහට අපිට ඒක අප්ඩේට් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන shop selection එක නම් දීලා
මෙතන රීනිවල් ඔප්ෂන් එක ඔටෝ දෙන්න. හරි එහෙම දීලා save and continue කියන එක ක්ලික් කරන්න. හරි දැන් ඔයාලට පැහැදිලි ඇති කොහොමද හරියටම ලිස්ටින් එකක් කිට්ස් එකේ දාන්න කියලා. හරි දැන් බලමු අපි කොහොමද මේකෙන් ඉස්සරහට යන්නේ කියලා. ලිස්ටින් එකක් දාලා ඉවරයි. දැන් ඊට පස්සේ මොකද්ද කරන්නේ? ඊට පස්සේ මෙතන do this later කියන එක ක්ලික් කරන්න. හරි ඊට පස්සේ ඔයාලට පේනවා ඇති අපේ පේමන්ට් ගන්න ඔප්ෂන් එක හදා ගන්නත් තියෙනවා. ඒ වගේම අපේ ඇඩ්‍රස් ටික මෙතනින් දාන්නත් ටැබ් එකක් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ බ්‍රවුසර් එකේ ලෝඩ් වෙලා තියෙනවා. ඒකෙදි ඊට කලින් අපේ ඉට්ස් එක හදපු ඊමේල් එක වෙරිෆයි කරගන්න ඕන. ඔයාලට පේනවා ඇති අපේ ඉට්ස් එක හදපු එකට ඊමේල් එකක් ඇවිල්ලා තියෙනවා. ඒක වෙරිෆයි කරගන්න ඕන. ඊට පස්සේ මෙතන ගාව කන්ටිනියු කියන එක ක්ලික් කරාට පස්සේ මේ විදිහට අපේ ඊමේල් ඇඩ්‍රස් එක වෙරිෆයි කරලා තියෙනවා. හරි. ඊට පස්සේ මෙතන ගාවදී අපි පොඩි රීෆ්‍රෙෂ් පාරක් දාලා මෙතන ගාව පල්ලෙහාට යන්න ඕන. මෙතන ගාව පල්ලෙහාට ගියාට පස්සේ අපේ බැංක් ලොකේටඩ් එක අහනවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට දැන් අපි LLC එකක් ඕපන් කරලා යනවා නම් අපිට එහෙ බැංක් account එකක් තියෙන්න ඕනේ. මම අර කිව්වා වගේ අර මෙන්න මේ සඳහන් රෙජිලයිස් කියන කම්පැනි එකෙන් අපිට LLC එකයි බැංක් account එකයි දෙකම ඕපන් කරලා දෙනවා. ඒකින්ද අපිට මේකට පේමන්ට් ටික ගන්නත් පුළුවන්. ඒ වගේම ලංකාවේ බැංක් වලට ඒ පේමන්ට් ගෙන්න ගන්නත් පුළුවන්. ඒකයි මම ඔයාලට කිව්වේ මේ රෙජිලයිස් කියන කම්පැනියෙන් අපිට ගොඩක් දේවල් කරගන්න පුළුවන් කියලා. හරි. දැන් මෙතන මම country bank account එකට United States දානවා. ඊට පස්සේ account type එක. දැන් මෙතන මම LLC එකක් පාවිච්චි කරලා registration එක කරන හින්දා incorporate business කියන එක ක්ලික් කරනවා. හරි. හරි. මෙතන ගාව business name එක විදිහට මම මගේ business name එක මම paste කරගන්නවා. මේ තියෙන මගේ business name එක. හරි. ඊට පස්සේ legal business address එක. මෙතන ගාවට legal business address එක විදිහටම United States කියන එක දානවා. United States විදිහට මගේ country එක change කරාට පස්සේ දැන් මෙතන street address එකට දෙන්න ඕනේ අපේ LLC එක register කරපු address එක. මම ඒක මෙතනින් paste කරගන්නවා. ඊට පස්සේ අපේ city එක. මම ඒකත් LLC එකට LLC එක register කරපු city එක මෙතනින් paste කරගන්නවා. LLC එක register කරපු city එකේ postal code එක අහනවා. මම ඒකත් type කරනවා. ඊට පස්සේ මෙතන ඔටෝම එනවා අපේ ස්ටේට් එක ඊට අමතරව සිටි එක පෝස්ට් කෝඩ් එක තුන. මම ඒක සිලෙක්ට් කරනවා. දැක්කද ඒ ටික වෙනස් වුණා. ඊට පස්සේ මෙතන ෆෝන් නම්බර් එකක් ඉල්ලනවා. ෆෝන් නම්බර් එකට අපිට USA වල ෆෝන් නම්බර් එකක් දෙන්න පුළුවන්. මෙතන ඔප්ෂනල් කියලා තිබුණත් මම කියන්නේ ෆෝන් නම්බර් එකක් දෙන්න කියලා. ඒකට හේතුව මෙයාලා වෙරිෆයි කරද්දි ෆෝන් නම්බර් එකට OTP එහෙම එනවා. ඒකින්ද අපේ ෆෝන් නම්බර් එක මෙතනින් දීලා යන එක ලේසි. හරි මේ විදිහට අපේ US ෆෝන් නම්බර් එක දෙනවා. ඊට පස්සේ මෙතන ගාව අපේ ස්ටේට් එක ආයි සිලෙක්ට් කරන්න ඕනේ. ඒ කියන්නේ මේක රෙජිස්ටර් කරපු ස්ටේට් එක. හරි ඊට පස්සේ මෙතන ගාව බිස්නස් රෙජිස්ට්‍රේෂන් නම්බර් කියලා එකක් අහනවා. ඒකෙදි අපේ BR එකේ තියෙන නම්බර් එක මෙතෙන් ටයිප් කරන්න ඕනේ. BR එක කියන්නේ USA LLC එකේ තියෙන බිස්නස් රෙජිස්ට්‍රේෂන් නම්බර් එකක්. ඒක ටයිප් කරන්න ඕනේ. මේ EIN නම්බර් එකත් ඔයාලට අර රෙජිලයිස් කියන කම්පැනි එකෙන් කරගන්න පුළුවන්. මම ඒක ගැන වීඩියෝ එකේ අන්තිමේදී කතා කරන්නම් කොහොමද යාලකින් වැඩේ කරගන්න කියලා. හරි දැන් මෙතන ගාව I confirm කියන එක ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ මෙතන තමයි වැදගත්ම කොටස. දැන් උදාහරණයක් විදිහට අපේ බිස්නස් එක USA එක රෙජිස්ටර් කරාට අපේ shop owner ගේ details USA ම වෙන්න ඕනේ නැහැ. උදාහරණයක් විදිහට ITSI බෑන් නොකරපු රටක owner කෙනෙක්ට කියලා අපේ මේ වෙරිෆිකේෂන් එක කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔයාගේ යාළුවෙක් ඉන්නයි කියලා ඩුබායි ඊට පස්සේ සිංගප්පූ ඕනම රටක ඒ කියන්නේ ඒ රටවල් වල ITSI account හදන්න පුළුවන්. මේ එයාලට පුළුවන් ඔයාගේ shop owner විදිහට details ටික fill කරලා වැඩේ කරගන්න. උදාහරණයක් විදිහට දැන් මගේ යාළුවෙක් ඉන්නවා USA වල. එයාගේ details ටික දීලා තමයි මම දැන් account එක හදන්නේ. ඒකදී එයාගේ full name එක ගන්නවා. ඊට පස්සේ ඒක first name last name විදිහට මේව කරනවා. ඊට පස්සේ යාගේ country එක ඔයාලට පුළුවන් USA හරි ඕනම රටක. ඒ කියන්නේ ITSI හදන්න පුළුවන් ඕනම රටක ඉන්න කෙනෙක්ගේ details ටික අරගෙන මෙතෙන්ට දාලා වැඩේ කරගන්න. මම දැන් මගේ යාළුවා USA ඉන්න හින්දා මම එයාගේ විස්තර දානවා. හරි දැන් මේ විදිහට දැම්මට පස්සේ එයාගේ street address ඊට පස්සේ ඊටු විස්තර ටික අහනවා. මම ඒ ටිකත් fill කරනවා. දැන් මෙතන එයාගේ street number එක අහනවා. ඒක දෙනවා. ඊට පස්සේ ස්ට්‍රීට් නේම් එක දෙනවා.
ඊට පස්සේ එයාගේ සිටිය එක අහනවා. ඊට පස්සේ පෝස්ටර් කෝඩ් එක, ඊට පස්සේ එයාගේ ස්ටේට් එක, එයා ඉන්නේ ස්ටේට් එක කැලිෆෝනියා, ඒක දෙනවා. ඊට පස්සේ මෙතන බිස්නස් ෆෝන් නම්බර් එකක් අහනවා. ඒකෙදී අපි අර කලින් දුන්න ෆෝන් නම්බර් එක මෙතෙන්ට දෙන්න පුළුවන්. ඊට පස්සේ එයාගේ බර්ත්ඩේ එක, මේ බර්ත්ඩේට්, එයාගේ ඩීටේල්ස්, එයාගේ ID එකේ හෝ ඩ්‍රයිවිං ලයිසන් එහෙම නැත්නම් පාස්පෝර්ට් එකේ තියෙන විස්තර වලට හරියටම ගැලපෙන්න ඕනේ. ඒකට හේතුව තමයි මෙයාගේ වෙරිෆිකේෂන් එකක් කරන්න වෙනවා. කියන්නේ ෆේස් වෙරිෆිකේෂන් එකක්. ෆේස් වෙරිෆිකේෂන් එකයි ඩෙන්ටි වෙරිෆිකේෂන් එක. ඒක හින්දා අනිවාර්යෙන් ඒ ටික හරියටම දෙන්න. දැන් මම එයාගේ හරියටම මේ විස්තර දීලා ඉස්සරහට යනවා. ඊට පස්සේ මෙතන එයා USA ඉන්න හින්දා මම මෙයා USA ඉන්න කෙනෙකින්ද තෝරපු හින්දා මෙයාගේ SSN නම්බර් එක ඉල්ලනවා. අන්තිම ඉලක්කම් 4 මම ඒ දෙකක් දෙනවා. ඊට පස්සේ මෙතන save and continue කියන එක ක්ලික් කරනවා. හරි. ඔයාලට පුළුවන් මේ විදිහට ඔයාලා කැමති රටක ඉන්න කෙනෙක්ගේ විස්තර දීලා ඉස්සරහට යන්න. මං දුන්නේ මගේ යාළුවගේ account එක. ඒ කියන්නේ යාළුවගේ details. මං දුන්නේ මගේ යාළුවගේ details. ඔයාලට පුළුවන් ඔයාගේ ඕනම යාළුවෙක් හරි සහෝදරයෙක් හරි කාගේ වුණත් අර විදිහට shop ඕන විදිහට ඕනම details එකක් දෙන්න. හැබැයි අනිවාර්යෙන් LLC එකකින් යන්න ඕනේ. ඒකට හේතුව තමයි ඔයාගේ නමින් LLC එක තියෙන්න ඕනේ. shop ඕන කවුරුණත් කමන්නේ නැහැ. ඒ අර එහෙම ගියොත් තමයි ලංකාවේ ඉඳන් කරන්න යන්න පුළුවන්. හරි. මං කියපුව පැහැදිලි ඇති කියලා මං හිතනවා. හරි. දැන් මෙතන ගාව අපි බැංක් account එකක් දෙන්න ඕනේ. මෙතන ගාවදී අපේ LLC එකට අදාළ බැංක් account එක දෙන්න ඕනේ. මම මෙතන connect account කියන එක ක්ලික් කරනවා. ඊට පස්සේ manual කියලා දෙනවා. ඊට පස්සේ මෙතන continue කියන එක ක්ලික් කරලා මෙතන routing number එකක් අහනවා. ඒකට අපේ අදාළ බැංක් account එකේ routing number එක දෙන්න ඕනේ. ඊට පස්සේ අපේ account එකට අදාළ account number එක දෙන්න ඕනේ. ඒ කියන්නේ බැංක් account එකට හම්බ වෙන routing number එකයි account number එකයි දීලා මෙතන continue කියන එක ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ මේ check-in account එකක්ද saving account එකක්ද කියලා අහනවා. මේක saving account එකක් නේද මෙතන continue කියන එක ක්ලික් කරනවා. ඊට පස්සේ authorize කියන එක ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ verification මේක දාලා මෙතන continue කියන එක ක්ලික් කරන්න. හරි. දැන් ඔයාලට පේනවා ඇති අපි දුන්න බැංක් account එක verify වෙන්න මෙයාලා small deposit එකක් එවනවා. ඒක දවස් 3ත් 5ත් අතර තමයි මේ අපේ බැංක් account එකට එන්නේ. ඒක එන්නේ අපේ LLC එක open කරපු බැංක් account එකට. ඒක ආවට පස්සේ මෙතන ගාව enter deposit code කියන තැන ඒ එන අගය මෙතනින් type කරන්න ඕනේ. ඒක එන්නේ 0.1ක් 2ක් කොහොම අගයක් එන්නේ ITC එකෙන් එවන්නේ චූටි small payment එකක්. ඒක මෙතන type කරන්න ඕනේ. ඊට පස්සේ type කරලා මෙතන save and continue කියන එක click කරන්න ඕනේ. එතකොට තමයි ඉස්සරහට යන්නේ. දැන් ඔයාලට පේනවා ඇති මෙතන identity information saved කියලා තියෙන්නේ. ඒකේ අර payment එක එනකන් අපිට මෙතනින් ඉස්සරහට යන්න බෑ. මේක කරනකන් ඔයාලා අනිවාර්යෙන් ආවට පස්සේ payment එක කරන්න. payment එක කරලා ඒ කියන්නේ payment එක කරන්න කියන්නේ payment එක මෙතෙන් type කරලා මේකෙන් ඉස්සරහට යන්න. හරි. දැන් ඔයාලට තේරෙනවා ඇති කොහොමද මෙතෙන්ට වෙනකම්ම වැට්ටි කරගන්න කියලා. ඊට පස්සේ කරන්න තියෙන්නේ පොඩි දෙයක්. මෙතන ගා billing information එකට ඔයාගේ USA වල LLC එකේ තියෙන address ඊට පස්සේ phone number ඒ ටික දෙන්න. ඊට අමතරව card number එකක් අහනවා. ඒ කියන්නේ ඒ card number එකට ඔයාගේ ලංකාවේ තියෙන ඕනම card එකක number එකක් add කරලා ඉස්සරහට යන්න. ඊට පස්සේ මෙතන shop security කියලා එකක් එනවා. ඒකෙදි ඔයාගේ USA phone number එකට OTP එක ගන්න ගන්න පුළුවන්. එහෙම නැත්නම් authentication තියෙනවා. Google authentication. ඒ QR එක scan කරලා ඔයාලට code එක ගෙන්න ගන්න පුළුවන්. ඔයාලට කැමති විදිහට කරන්න පුළුවන්. ඔච්චරයි තියෙන්නේ. එන සරලයි. දැන් ඔයාලට තියෙන්නේ ඒ විදිහට මම කිව්ව step ටික අනුගමනය කරලා ඔයාලගේ ITC account එක හදාගන්න. ඔයාලට දැන් කියන්නේ කොහොමද LLC එකේ කතාව. LLC එක මම LLC එක register කරගත්තේ මෙන්න මේ Regilize කියන එකේ. ඔයාලට මම කලිනුත් ඒක කිව්වා. දැන් මගේ LLC එක register කරන්න කීයක් ගියාද කියලා කතා කරොත් මට $250ක් වගේ ගියා. ඒකෙදි මං ගත්ත Wyoming state එකෙන් ඔයාලා දැන් දැක්කත් ඇති මේ ඔයාලා දැක්ක මගේ address එක මේව කරද්දි Wyoming address එකක් තමයි ඒකට හම්බ වුනේ. ඒ address එක පාවිච්චි කරලා තමයි මම ITC account එක හැදුවේ. දැන් මේ වීඩියෝ එක කරන්න කලින් මම eBay එකකුත් try කරා. ඒකත් තාමත් වැඩ. ඒ වගේම Amazon, Walmart ඊට අමතරව අපිට Payoneer, PayPal
ස්ක්‍රයිබ් ට්‍රූ චෙකවුට් වගේ ඕනම account එකක් අපේ බිස්නස් රෙජිස්ට්‍රේෂන් එක පාවිච්චි කරලා හදන්න පුළුවන්. මෙයාලගේ විශේෂතාව තමයි රෙජිලයිස්ලගේ අපිට දවසක් ඇතුළත අපේ LLC එක රෙජිස්ටර් කරලා දෙන ඕනෑම ප්‍රාන්තයක. ඒකයි මෙයාලගේ වටින්නේ. ඔයාලත් පොඩ්ඩක් එහෙම account එක කියන්නේ LLC එකක් මේව කරනවා නම් මේ රෙජිලයිස්ලගේ මේ පේජ් එකට ගිහින් බලන්න. ඔයාට අදහසක් ගන්න පුළුවන්. හරි, මොකද හිතෙන්නේ අද වීඩියෝ එක ගැන? මම සම්පූර්ණයෙන්ම කිව්වා කොහොමද Etsy account එකක් ලංකාවේ ඉඳන් කරන්න කියලා. ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මම මේ සම්බන්ධව group එකකුත් හදන්නම්. ඒ වගේම තමයි මේ ඔයාලගේ අදහස් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. එතකොට තමයි මම දන්නේ ඔයාලට තේරුණාද නැද්ද කොහොමද කියලා. ඒ වගේම වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා ෂෙයා පාරකුත් දාන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලට සුබ දවසක්.